මාතේ තව ප්‍රශ්නයක් ඉස්සෙල්ලා ඇහුවා අර පාසල් දරුවෙක්ගේ සම්බන්ධයෙන් නේද? ඒ පාසල් දරුවාගේ අර මේ බාලිකා ප්‍රධාන බාලිකා විද්‍යාලයක පාසල් දරුවෙක් අර සභාවක් පැවැත්වෙන වෙලාවේ වේදිකාවට ඇවිල්ලා යම් ප්‍රකාශයක් කළා කියලා. ඒක සුදුසු නැද්ද කියලා. මාතයෝ මේ කාරණය මේ භික්ෂුවක් හැටියට නම් සුදුසුයි කියලා අනුමත කරන්න බෑ. තේරුණාද? සමහර විට එතනදී විදුහල්පතිතුමිය හරි වෙන්නත් පුළුවන්. වැරදි වෙන්නත් පුළුවන්. ඒ පින්වත් දියණිය හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත්. ඒ හරි වැරද්ද මොකද්ද කියන්නේ ඇත්තටම මම දන්නේ නැහැ. තේරුණාද? නමුත් පාසලකදී ඇත්ත වශයෙන්ම පාසලට පොදු විනය මාලාවක් තියෙනවා නේද? ඒ විනය මාලාව තුල මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. හරිද? ප්‍රසිද්ධියේ වේදිකාවට ඇවිල්ලා අච්චර ප්‍රසිද්ධියේ මේ සභාවකදී කරුණු කියනවා නම් එහෙම නැත්නම් ඒවා මාධ්‍ය වලට යවනවා නම් එතනදී ඒක සුදුසුයි කියලා අනුමත කරන්න බෑ. ඒ නිසා පාසල තුල එවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පාසලේ විදුහල්පතිතුමේ ගුරුතුමින් එක්ක කතා කරගන්න පුළුවන්. ඉනුත් එහාට ගිහිල්ලා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නවා. ඉනුත් එහාට ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ඉන්නවා. ඉනුත් එහාට ගිහිල්ලා අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඔය කොතනින් හෝ එවැනි ප්‍රශ්නයක් තිබ්බනම් අපිට කතා කරලා Taman සාධාරණ Tamanට සාධාරණ ඉටු කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? නමුත් ඔයවැනි සිද්ධීන් තුලින් සිද්ධ වෙන්නේ මාත්‍රෝ එක දරුවෙක් ඔය විදිහට හැසුනොත් මොකද දරුවා කියන කෙනා නිතරම ආවේගශීලීභාවයයි සීලීභාවයෙන් පසු වෙන කෙනෙක්. ඒ වගේම අලුත් දේවල් කරන්න අලුත් හැසිරීම් කරන්න යා කැමති කෙනෙක්, දක්ෂ කෙනෙක්. ඒ නිසා එක දරුවෙක් ඔය විදිහට හැසිරුණොත් ඔය හැසිරීම සමස්ත දරුවන්ම පූර්වාදර්ශයට ගන්න පුළුවන්. ඒ වෙනස අනිත් දරුවන්ටත් ඕක පූර්වාදර්ශයට ගත්තොත් මහත්වෝ ඇත්තටම පාසල් විනය ඒක දෙමාපිය ගුරුවරුන් දරුවන් අතර තියෙනා වූ සම්බන්ධතාවය, ගරුත්වය ඒ සියල්ලම විකෘතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේත් අපිට පේනවා සමාජය තුළ එවැනි විකෘතීන් ඇති කරන්න තියෙනා උත්සාහයන් ගොඩාක් වැඩි. තේන දෙමාපියන් දරුවන් අතර තියෙන සම්බන්ධය කඩන්න, ගුරුවරුන් ශිෂ්‍යයාවන් අතර තියෙන සම්බන්ධය ගරුත්වය කඩලා දාන්න. තේන්නද? ඒගොල්ලෝ යාළුවෝ හැටියට කටයුතු කරන්නේ නේ. දැන් පසුගිය කාලේ අර උත්සාහ ගත්තනේ ගුරුවරුන්ට ඔය සාරිය හැට්ටේ අඳින්න අවශ්‍ය නැහැ. කැමැති ඇඳුමක් අඳින්න පුළුවන් කියලා නේද? ඉතින් එවැනි දේවල් තුලින් ඇත්ත වශයෙන්ම මේක අපේ සංස්කෘතියටම බලවත් පහරක් වදින. ඒ නිසා ඔය වීඩියෝ උනත් අනවශ්‍ය ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමෙන්, අනවශ්‍ය ආකාරයෙන් සමාජගත කිරීමෙන්, ඔවැනි ක්‍රියාවන්ට අනුබල දීමෙන් ජයග්‍රහණය ලබන්නේ කවුද? ඒ අර පාසල් පද්ධතියේ විනය බිඳලා තේරෙනවද? අර ශිෂ්‍යයන් ගුරුතුමන් විදුහල්පතිතුමන් අතර තියෙන මේ සම්බන්ධතාවයේ ගරුත්වය බිඳලා තේරෙනවද? ඒවැය තියෙන ගුණාත්මක භාවයන් දුර්වල කරලා අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් කරන අරමුණු වලින් තමයි ඔය ගොඩාක්ම එළියට එන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම පාසල් දරුවන් දක්ෂ විය යුතුයි. Tamanට පාසලෙන් යම් අසාධාරණයක් වෙලා නම් එහෙම වෙන්න පුළුවන්. මොකද විදුහල්පතිතුමේ සෝවාන් වෙලා නැහැ. ගුරුවරුන් සෝවාන් වෙලා නැහැ. ඒ නිසා දරුවනුත් දක්ෂ විය යුතුයි. මේ වැඩිහිටියනුත් දක්ෂ විය යුතුයි. පාසල තුල එවැනි දරුවෙකුට අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒක ලෝකයා ඉස්සරහට අරන් යන්නේ ඉස්සෙල්ලා. ඒක පාසල් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් කතා කරලා ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. දැන් මම දැක්ක මේ වීඩියෝ එක පෙන්නකොට අර පාසල් ගැහැණු දරුවා ඒ කතාව කරද්දී අර සභාවේ හිටිය හැමෝම අත්පොලසන් දෙනවා. ඒගොල්ලෝ ඔක්කොම අත්පොලසන් දුන්නා. මොකද ඒගොල්ලෝ අරයා වීරවරියක් බවට ඉතින් මාතෝ ඒක එච්චර පාසල් විනය සම්බන්ධයෙන් ගණිතය ඒක එච්චර සුදුසු. මම ඒ සිද්ධිය ඒ රූපවාහිනියෙන් දකිද්දිම මම දැක්කේ අර අරගලයක් කරපු වෙලාවේ අර පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ අර ගේට්ටු උඩ නැගලා අර දොරවල් කඩන වෙලාවේ මුළු ලක්ෂ ගාණක් ජනතාව අපුඩි ගැහුවා නේද? අපුඩි ගැහුවා නේද? අරව ගිනි තියනකොට ජනාධිපති මන්දිර ගිනි තියනකොට ලේකම් කාර්යාලවල ගිනි තියනකොට මුළු රටම අපුඩි මම දැක්කේ අන්නේ ඒ වගේ අපුඩියක්. තේරුණාද? නමුත් ඒව කවදාකවත් රටක් හැටියට, ජාතියක් හැටියට තේරෙනවද? අපිට කවදාකවත් යහපත් ප්‍රතිඵල උදා කරලා දෙන්නේ නැහැ කියන එක අපිට දැන් තේරෙනවා. තේරෙනවද? ඒ නිසා වෛරයෙන් කවදාකවත් අපිට අවෛරය ජය ගන්න බැහැ. තේරෙනවද? ඒ නිසා ගුරුතුමාටෝ ගුරුතුමියටෝ අපි පාසලට ආදරේ නම් තේරෙනවද? අපි ඒ දරුවා ගොඩාක් වර්ණනා කරනවානේ පාසල නේද? මගේ විද්‍යාලයට මම මෙච්චර ආදරේ කියලා. ඉතින් ඒ ආදරේ නම් ඒ ආත්මගරුත්වය රකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් අනිත් පාසල් දරුවන්ටත් මේක ලෙඩක් හැටියට බෝ වෙන්න. මොකද මේ පාසලේ රැස්වීමක් තියෙන වෙලාවේ
මේ මහත්යෝ කාටවත් හිතා ගන්න බැරි විදිහට වේදිකාවට දුවන් ඇවිල්ලා කෙනෙක් අසාධාරණයක් කියන්නේ ඒක එහෙම වෙන්න බෑ නේද? ඒක එහෙම වෙන්න බෑ. ඒ නිසා වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇත්ත වශයෙන්ම මේ ගැන හුඟක් හිතන්න ඕනේ. මොකද එහෙම නොහිතුවොත් ඕගොල්ලෝ කරන්නේ වැරදි ආදර්ශය සමස්ත අධ්‍යාපන ශාස්ත්‍රයේම බිඳ වැටීමකට, විනය බිඳ වැටීමකට, ගුරුවරුන් දෙමාපිය දරුවන් අතර තියෙන සම්බන්ධතාවයේ බිඳ වැටීමට හේතුවක් වෙන්න පුළුවන්. මොනවා වුණත් ඒ ගුරුවරුන්ගෙන් අපි ඉගෙන ගත්තේ නේද? අසාධාරණයක් වුණත් ඒ ගුරුවරුන්ගෙන්. දැන් අපි මීට ඉස්සෙල්ලත් කියලා තිනවා දරුවෙක්ට අම්මා වෙන්නේ තමන්ව ලෝකෙට බිහි කරලා මව්කුරු දුන්නේ අම්මා. එයා තමයි ඕන කෙනෙක්ගේ අම්මා. නමුත් දරුවෙක්ගේ දෙවෙනි අම්මා බවට පත් වෙන්නේ පන්තියේ ගුරුතුමී. මොකද ඒ දෙවෙනි අම්මා අපිට මව්කිරි නෙමෙයි දුන්නේ අධ්‍යාපනයේ මව්කිර. තේරෙනවද? ඒ අධ්‍යාපනයේ මව්කිර නිසායි අර දරුවා අච්චර දක්ෂ ආකාරයෙන් සිංහල භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් චතුරාකාරයෙන් වචන හසුරුවමින් අර වගේ රටේම අවධානය ඒ දරුවා දිනාගත්තේ කවුරු නිසාද? මේ ගුරුවරයන් Tamanට පෙව්වා වූ අධ්‍යාපනයේ නැමැති මව්කිරෙන් තමයි ඒ දරුවා ඒ සියලුම ශක්තිය ලබාගත්තේ. ඒක එයාගේ සංස්කාරයක් බව ඇත්ත. තේරෙනවද? එයාගේ දක්ෂභාවයක් බව ඇත්ත. නමුත් තනි අතින් කවදාකවත් අපිට අප්පුඩි ගහන්න ඒ නිසා මේ දෙකම එකතුන තැනයි ඒ දරුවා එච්චර දක්ෂ දරුවෙක් බවට පත් උනේ. ඒ නිසා මේ දක්ෂභාවය දකිද්දිම මං හිතන්නේ ඒ දරුවා මුලින්ම කළ යුත්තේ Tamanට වෙච්ච අසාධාරණ ගැන කතා කිරීමට වඩා Tamanට මේ තැනට එන්න දුන්නා වූ ඒ හැම ධර්මතාවයන්ටම හිස නමලා ගරු කරලා ඒවැ ආත්ම ගරුත්වය උදෙසා ක්‍රියා කිරීම. ඒ නිසා අනාගතයේ වුණත් කිසිම පාසල් පද්ධතියේ දරුවෙක් කවදාක්වත් ගුරුවරුන් ඉදිරියේ ඒ වගේම විදුහල්පතිතුමිය ඉදිරියේ කවදාක්වත් මේ ඒ අය ඉක්මවා කටයුතු කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා. ඒ වගේම මම එක දෙයක් කියනවා බොහොම පැහැදිලිව. ඒ දරුවා මේ වෙලාවේ යාට අසාධාරණයක් වෙන්නේ නැති. මම ඒක හරියට දන්නේ නැහැ. අසාධාරණයක් වුණත් අසාධාරණයක් නොවුණත් එදා ඒ දරුවාගේ හැසිරීම ගැන ඒ දරුවා මේ මොහොතේ සතුටුුණත් අනාගතයේ යම් දවසක ඒ දරුවා ඔය සිද්ධිය ගැන බලවත් මානසික පීඩාවකට කවදා හරි දවසක තේරෙනවද? ඒක තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණයි.